ඉක්මන් රට YouTube channel එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. ඉතින් අද මම ඔයාලට අරන් එන්නේ විශේෂ වීඩියෝ එකක්. ඉතින් මේ දවස්වල එක එක වාහන එක එක මිල වලටනේ යන්නේ. ඉතින් ඒ අවස්ථාවවලදී ඔයාට මේ වාහන වල ලොකු මිලවල් කියනවා. ඉතින් ඒ වෙලාවදී ඔයාට පුළුවන් මේ වාහනේ ඇත්තම කන්ඩිෂන් එක ඔයාට වාහනේ විකුණන කෙනාට පෙන්නලා සාමාන්‍ය ලක්ෂ 2ක් 3ක් 5ක් අතර වෙන්නත් පුළුවන්. ඉතින් මේවා මං කියන ටික හරියටම ඔයා චෙක් කරලා බැලුවොත් අනිවාර්යෙන් ඔයාට වාහනේ අඩු කරලා ගන්න පුළුවන්. ඉතින් ඉස්සෙල්ලම ඔයා බලන්න ඕන කාර් එකක් නම් කැබ් එකක් නම් ඒ වගේ වාහනයක නම් ඉස්සෙල්ලම ඔයා ගිහලා බලන්න ඕන ඩිකි රූම් එක. ඩිකි රූම් එකේ සස්පෙන්ෂන්ස් දෙක ළඟ තියෙනවා ගම්මුට්ටු පාරක්. ඉතින් ඒ ගම්මුට්ටු කැඩිලා නම් දිරලා නම් නැත්තම් මේ වාහනේ අනිවාර්යෙන් රිපෙයාර් එකක් කරලා තියෙනවා. ඉතින් ඒ ටික හරියට තියෙන වාහනයක් ඔයා හැම වෙලාවම ගන්න වග බලා ගන්න. ඉතින් ඒවා මොනවා හරි වෙලා තියෙනවා නම් ඔයාට පුළුවන් ඔයාට ඒ වාහනේ ඕනෙම නම් අඩු කරලා ගන්න. ඉතින් මම නම් රෙකමන්ඩ් කරන්නේ ඒ වගේ වාහනයක් ගන්න එපා කියලා. ඉතින් ඔයාට පුළුවන් ඒ වගේ දේවල් බලලා වාහනේ මිල අඩු කරගන්න. ඊට පස්සේ පුළුවන් ඔයාට ටයර්ස් ටික බලන්න. ටයර් ටික බලුවාම ඔයාට කියන්න පුළුවන් මේ වාහනේ කොච්චර දුවලද, තව කොච්චර දුවන්න පුළුවන්ද. අන්න ඒ ටික ඔයා හොඳට බලන්න. ඉතින් ටයර් ටික ගෙවිලා නම් සාමාන්‍ය මේ කාලේ විදිහට ටයර් එකක් දානවා කියන්නේ සාමාන්‍ය 30000ක්වත් ඕන. 30000න් ටයර් හතරක් කියන්නේ 1.20ක් වෙනවා. ඉතින් සමහර වාහනවල ටයර් එකක් 50000ක් විතර වෙනවා. ඉතින් ඔයාට පුළුවන් මේ වාහනේ ටයර් තත්ත්වය කියලා ඒ විකුණන කෙනත් එක්ක කතා බහ කරලා ගාන අඩු කරගන්න. ඊට පස්සේ මම ඔයාලට කියන්නේ ඩෑෂ්බෝඩ් එකේ ලයිට් ටික බලන්න කියලා. සමහර වාහනවල එයා බෑග් ලයිට් පත් වෙනවා. ඉතින් එයා බෑග් එකක් ගිහිල්ලා කියන්නේ ඔයාලට ලොකු ගාණක් යනවා ඒක රිපෙයාර් කරගන්න. ඒත් නැත්තම් සමහරලට ABS වගේ එලාම් තියෙනවා. සාමාන්‍ය ABS එලාම් එකක් ආවා කියන්නේ රුපියල් 8000ක් 9000ක් 10000ක් වගේ වෙනවා සෙන්සරේ විතරක්. ඒ වුණාට ප්‍රශ්නේ තියෙන්නේ සමහර වාහනවල මේකේ හබ් එකත් එක්ක තමයි ABS සෙන්සරේ එන්නේ. එහෙම වුණොත් නම් ඔයාලට 20000ක් 30000ක් අතර ගාණක් යන්න පුළුවන්. ඒ හින්දා ඔයාට ABS ලයිට් එක පත්තු වෙනවා. ඔයා ටෙක්නීෂියන් කෙනෙක් එක්ක ගියත් නැතත් අනිවාර්යෙන් ඔයා වාහනේ මිල කියන්න කලින් ඒවට ගාණක් අඩු කරගන්න පුළුවන්. ඊට පස්සේ පුළුවන් ඔයාට බලන්න වාහනේ සීට් කවර් සෙට් එක. ඉතින් සමහර කට්ටිය බලන හිතන ඇති සීට් කවර් එකෙන් මොනවද බලන්නද කියලා. එතකොට ඔයාට සීට් කවර් එකෙන් බලුවාම කියන්න පුළුවන් වාහනේ කොච්චර දුවලා තියෙනවද, මේක කොච්චර යූස් කරලා තියෙනවද වගේ දේවල්. ඉතින් ලෙදර් සීට් සෙට් එකක් එහෙම තියෙනවා නම් ඒක දිරලා තියෙනවා නම් නැත්තම් ඉරිතැල්ලා තියෙනවා නම් ඔයාට සාමාන්‍ය 40000 50000ක් අතර ගාණක් මේකට යනවා. ඉතින් ඔයාට පුළුවන් සාධාරණ ගාණක් මේකට කතා කරලා අඩු කරගන්න. තවත් එක දෙයක් තමයි මීටරෙත් එක්ක පුළුවන් ඔයාට වාහනේ බැලුවාම සීට් කවර් සෙට් එක දිහා බැලුවාම ඔයාට හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන්. විශේෂයෙන් ඩ්‍රයිවිං සීට් එක. ඩ්‍රයිවිං සීට් එක හෙල්ලෙනවා නම් ඒ වගේ දේවල් තියෙනවා කියන්නේ මේක මයිලේජ් එකත් එක්ක නම් ගැලපෙන්න විදියක් නැහැ. හිතමුකෝ අපි 30000ක මයිලේජ් එකක් තියෙන්නේ කියලා. ඉතින් 30000ක මයිලේජ් එකට සීට් එක නම් ගෙවෙන්න විදියක් නැහැ ඩ්‍රයිවිං සීට් එක. ඒකත් එක්කම ඔයා බලන්න මේකේ වාහනේ පැඩල් ටික ගෙවිලාද කියලා. ඉතින් ඇක්සලරේටර් පැඩල් එකයි බ්‍රේක් පැඩල් එකයි බලපුවාම ඔයාලට තේරෙනවා සාමාන්‍ය ඇක්සලරේටර් පැඩල් එක නම් එච්චර ගෙවෙන්නේ නැහැ. නමුත් බ්‍රේක් පැඩල් එක හරි ක්ලච් එක හරි ඒකේ උඩ රබර් එක දිහා හොඳට බලන්න. ඉතින් මේ දෙක හොඳටම ගෙවිලා කියන්නේ මේ වාහනේ ගොඩක් දුරලා. ඉතින් ඔයාට පුළුවන් මේකේ මයිලේජ් එකත් එක්ක ගැලපෙන්නේ නැහැ කියලා අයිතිකාරයත් එක්ක පොඩ්ඩක් කතා කරලා මිල එහෙම කරගන්න. ඊට පස්සේ ඔයා බලන්න වාහනේ පාක් කරලා තියෙන තැන. ඉතින් වාහනේ කොහෙද පාක් කරලා තියෙන්නේ කියලා ඔයාට බලපුවාම තේරෙනවා මේකේ ඔයිල් ලීක් එහෙම තියෙනවා නම් එතන අනිවාර්යෙන් ඒ ගරාජ් එක හරි වාහනේ නවත්තලා තියෙන තැන අනිවාර්යෙන් ඔයිල් පාරවල් දකින්න පුළුවන්. එතකොට ඔයාට සමහරට මේ වාහනේ එන්ජින් ඔයිල් ලීක් එකක් තියෙනවා කියලා ඔයාට බලපු ගමන් කියන්න පුළුවන්. සමහරට පෙවුන් නැතත් හොඳට බැලුවොත් ඔයාට ගරාජ් එකේ ඔයිල් වැටලා තියෙනවා කියලා කියන්නේ අනිවාර්යෙන් එතන වාහනේ එන්ජින් ඔයිල් ලීක් එකක් තියෙනවා කියලා. ඉතින් මේ අවස්ථාවේදී හැමෝම දන්නේ නැති කරුණක් තමයි ගොඩක් වෙලාවට වාහනවල ටැපට් කවරෙන් තමයි යන්නේ. ටැපට් කවර් කියන්නේ මේ උඩම තියෙන කවර් එක. ඉතින් ඒකට ඔයාට රිපෙයාර් කරගන්න ලොකු මුදලක් යන්නේ නැහැ. නමුත් ඒක විකුණන කෙනත් එක්ක කතා කරලා ඔයාට ගානේ ලොකු වෙනසක් කරගන්න පුළුවන්. ඒ හින්දා ඔයාට පුළුවන් ටැපට් කවර් එක ගැන බලලා වාහනේ එන්ජින් ලොයික් එක උඩින් නම් තියෙන්නේ ඔයාට ලොකු ප්‍රශ්නයක් නැහැ. ඉතින් තවත් එක දෙයක් කරලා බලන්න පුළුවන් වාහනේ ඔයිල් කූර ඇදලා. මේක ගොඩක් වෙලාවට ගැලපෙන ඩීසල් වාහන වලට තමයි. ඉතින් ඔයිල් කූර ඇද්දට පස්සේ හුමාලයක් එනවනම් වාහනේ එන්ජින් එක ගොඩක් ගෙවිලා තියෙනවා. ඉතින් වාහනේ එන්ජින් එක ගෙවිලා තියෙනවා කියන්නේ ඔයාට අනිවාර්යෙන් ඉදිරියේදී ලොකු රිපෙයාර් එකක් එනවා. අපි ඔකට කියනවා අන්ඩර් කම්ප්‍රෙසර් කියලා. ඉතින් ඒ හින්දා ඔයා වාහනයක් ගද්දි එන්ජින් ඔයිල් කූර පොඩ්ඩක් ඇදලා බැලුවා නම් ඔයාට හොඳම අයිඩියා එකක් ගන්න පුළුවන් මේ වාහනේ එන්ජින් එක ගෙවිලාද නැද්ද කියලා. ඉතින් ඒ වගේ වාහනයක් ගද්දි ඔයාට අයිතිකාරයත් එක්ක කතා කරලා පුළුවන්
පොඩි මුදලක් අඩු කරගන්න හරි. ඉතින් ඒ පොඩි මුදලක් නෙමෙයි. ඉතින් රිපෙයාර් එකට ලොකු ගාණක් යනවා. ඉතින් ඔයා ඒක එයත් එක්ක හිත රිදෙන්නේ නැති වෙන්න කතා කරලා අඩු කරගන්න පුළුවන්. ඊට අමතරව ඔයා එන්ජින් එකේ සවුන්ඩ් එකත් පොඩ්ඩක් හොඳට බලන්න. ඉතින් ඔය ටැපට් වල එහෙම සද්දයක් එනවා නම් නිකන් ටක 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 වගේ සද්ද එනවා. ඉතින් ඔයා ඒව ගැනත් පොඩ්ඩක් අවධානයෙන් යොමු කරන්න. ඊළඟට තමයි ඔයා වාහනේ ගන්න ගියාට පස්සේ එන්ජින් එක නිකන් දුවනවා වගේ ඇහෙනවා ස්ටාර්ට් කරද්දී. නිකන් අමුතු සද්දයක් ඇහෙනවා ඔයාට නිකන් ෆ්‍රී වීල් එකක් දුවනවා වගේ. ඉතින් අන්න ඒ අවස්ථාවේදී වෙන්න පුළුවන් ප්‍රයි වීල් එක ගෙවිලා තියෙන්න පුළුවන්. ඒ කියන්නේ එන්ජින් එකත් එක්ක ගියර් බොක්ස් එක සම්බන්ධ වෙන ලොකු වීල් එකක්. ඉතින් ඒක ගෙවිලා තිබ්බොත් ඔයාට අනිවාර්යෙන් ගියර් බොක්ස් එක බිමට ගන්නම වෙනවා මේ රිපෙයාර් එක කරන්න. ඒ හින්දා ඔයා ඒකත් සැලකිලිමත් වෙන්න. ඊට අමතරව මෝටරේ ගෙවීම නිසා ඒක වෙන්නත් පුළුවන්. ඉතින් මේ දේවල් කතා කරොත් ඔයාට අනිවාර්යෙන් පුළුවන් ඒ කෙනත් එක්ක වාහනේ පොඩි මිල වෙනසක් කරගන්න. ඉතින් මේ දේවල් ඔයා අනිවාර්යෙන් බලන්න. ඊට පස්සේ තමයි වී ස්ක්‍රීන් එක දිහා බලන්න ඔයා වී ස්ක්‍රීන් එකේ තත්ත්වය කොහොමද කියලා. ඉතින් ඒක ඉරි ගිහිලා තියෙනවා නම් සාමාන්‍ය වී ස්ක්‍රීන් එකක් දාන්න 20000ක් 30000ක් 40000ක් ඒ වගේ මිලක් යනවා. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා නම් ඔයාට ඉන්ෂුරන්ස් එකෙන් ගන්න පුළුවන් කියලා වාහනේ විකුණන කෙනා කියයි. නමුත් ඒ වගේ දේවල් අනිවාර්යෙන් රිජෙක්ට් වෙනවා. ඒ හින්දා ඔයා ඒකටත් යම් මුදලක් අඩු කරගන්න පුළුවන්. ඉතින් මේ දේවලුත් ඔයා සැලකිලිමත් වෙන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් වී ස්ක්‍රීන් එක වටේ පොඩ්ඩක් බලන්න ෆ්‍රේම් එකේ තින්ත වැදිලා තියෙනවද කියලා. ඉතින් තින්ත වැදිලා තියෙනවා නම් ඒ වාහනේ ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් තින්ත වැදිලා තියෙනවා කියන්නේ මේ වාහනේ පේන් කරලා. ඒ නිසා ඔයා ඒ වාහනේ ගද්දි වී ස්ක්‍රීන් එකේ වටේ බීඩින් දිහා හොඳට බලන්න. ඊට අමතරව බලන්න වාහනේ බුබුලු ඇවිල්ලාද කියලා. ඒ කියන්නේ බොඩි එකේ තැන් තැන් වලින් බුබුලු ඇවිල්ලා තිනවා කියන්නේ ඔයාට පේන්ට් එකක් ළඟදීම කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒකත් ඔයාට කතා කරලා සාමාන්‍ය මේ කාලේ පේන්ට් එකක් කරනවා කියන්නේ ලක්ෂ 3ක් 4ක් අතර වගේ ගාණක් යන්න පුළුවන්. ඉතින් පොඩි පේන්ට් එකක් කරත් සාමාන්‍ය ලක්ෂයකට ආසන්න මුදලක් යනවා. ඒ නිසා ඔයා අයිතිකාරයත් එක්ක ඒකත් කතා කරලා ඇත්තටම ඔයා ලක්ෂ 25ට ගන්න ඉන්න වාහනේ සමහරට වාට ලක්ෂ 20ට විතර ගන්න පුළුවන්. මේක හැම වාහනයකටම වැදගත් වෙන කරුණක්. ඉතින් මේවත් ඉදිරියට ඔයා කරගෙන යද්දි වාහනයක් පොඩ්ඩක් ගද්දි මේවත් සැලකිලිමත් වෙන්න. ඉතින් අපේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාගේ වාහනයක් ගන්න ඉන්න යාළුවටත් මේක මතක් ඇතුව ෂෙයා කරන්න. ඉතින් එයත් ඒ යාළුවත් මේ වාහනේ මේ වගේ ෆෝල්ට් තියෙනවා නම් බලලා ලක්ෂ 20ක වාහනේ 18කට 15කට වගේ හරි ගන්න පුළුවන් තත්ත්වයක් එනවා. ඉතින් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. ඉතින් මේ වගේ වීඩියෝවක් දාපු ගමන් ඔයාලට බලා ගන්නත් පුළුවන්. සුබ දවසක්.